සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. මම දැන් ඉන්නේ බනින්ස් එකේ. බනින්ස් එකට ආවේ ගාඩන් බෙඩ් එකක් ගන්න. බනින්ස් එකේ තියෙනවා විවිධාකාර ගාඩන් බෙඩ්ස්. ඕගොල්ලන්ගේ පුංචි ඉඩකට හරියන ඒවා, පුංචි උස ඒවා, කොට ඒවා, ලොකු ඒවා, පොඩි ඒවා, රවුම් ඒවා, හතරැස් ඒවා ඕගලන්ට අවශ්‍ය විදිහට ගන්න පුළුවන් ගාඩන් බෙඩ්ස් තියෙනවා බනින්ස් එකේ. ඉතින් මම අද ගන්නෙ මෙන්න මේ රවුම් ගාඩන් බෙඩ් එක. ඉතින් ඒක අරගෙන ගිහිල්ලා මම කොහොමද ගාඩන් බෙඩ් එක ප්‍රිපෙයාර් කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඔන්න ඉතින් මගේ සයිඩ් යාර්ඩ් එකේ මේ කොටසක් මම ඔයගලන්ට පෙන්නන්නේ තාම වැඩ ඉවරයක් නැහැ. ඉතින් එකතු වුණා අලුත්ම ගාඩන් බෙඩ් එකක්. මේක මම ඔයගලන්ට කලින් පෙන්වුවානේ මේ බනින්ස් එකේ මේක මම ගන්න ගිය වෙලාවේ කෑලි ටික වෙනම එනවා. මේ පොඩි පොඩි තහඩු කෑලි ටිකක් තියෙනවා. මෙන්න මේ පොඩි මේ එන ටික තියලා මේ අතින් උනත් තද කරන්න පුළුවන්. මම නම් අතින් තද කරගත්තේ. තද කළා මේ වටේට පටියක් දාන්න. දැන් මම මේක මේවා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මගේ ගාඩනින් වීඩියෝස් බලන අයට සහ අනිත් රටවලලත් ඉතින් මේ වගේ ගන්න තියෙනවා නම් මේ විදිහේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මට මේ ගාඩන් එකේ මේ මුල්ල දැන් අපේ සයිඩ් යාර්ඩ් එක මේ එක පැත්තක් හරි හතරස් එකකට නෙමෙයි මෙතන ටිකක් මුල්ලට වෙන්න වගේ තියෙන්නේ. ඉතින් එතන ලොකෝට ගාඩන් බෙඩ් එකක් මම දාන්න හිතන්නේ නැහැ. මොකද මට මේ කෙරෝල කියන්නේ රීච් වෙන්න ලේසි වෙන විදිහට තමයි මම හදාන්නේ. දැන් මේ විදිහ වට කියන්නේ රවුමක් හැදුවාම මට මේ හැම පැත්තෙම ඇවිල්ලා ගාඩන් බෙඩ් එකේ දැන් වවන ඒවා ගලවන්න කරන්න තනකොළ ගලවන්න හරි මොන හරි දෙයක් කරන්න ලේසි. ඉතින් ඒ නිසා තමයි මම මෙතනට මේ රවුම් එකක් ගත්තේ. හතරස් එකක් දාන්නත් තිබුණා. නමුත් මට හිතුණා මට ඊට වැඩි අරක ලේසි වෙයි කියලා. ඉතින් බලමු දැන් මේක ද සාර්ථක නැත්තම් හතරස් එකක් දැම්මම නම් ඊටත් වැඩිය හොඳයි. හැබැයි නමුත් මට මෙතන මේ දිගටම යනකල් දාන්න ඕනුනේ ගාඩන් බෙඩ් එක. මොකද මෙතන ඔයගලන්ට පේනවා කෙසෙල් ගහ හැදෙනවා. ඊට පස්සේ මෙතන මගේ මාළු මිරිස් තියෙන මාළු මිරිස් පෝච්චිය. ඉතින් මෙතන කෙහෙල් ගහ මේකේ කාලයක් යනකොට මෙතන පැල ගොඩක් දානවානේ. පැල හැදෙන නිසා මට ඕනුන්නේ මෙතනට කෙරෝලට යනකල්ම ගාඩන් බෙඩ් එකක් දාන්න. ඒ නිසා තමයි මම මේ විදිහට මෙතෙන්ට රවුම් එකක් දැම්මේ. ඒ වගේම මම මේක LD එකෙන් ගත්තේ $25ක් වුණා. මේක යට තියෙනවා මේ කියන වතුර එකතු වෙන මේක ඇවිල්ලා self watering එකක්. ඉතින් මේකට මම ඊයේ හවස පස් දාන එකම වගේ මම කුස්සිය ඔය කපනකොට මේව එකතු වෙලා තිබිලා ඒ ටිකකුත් දැම්මා. ඊට පස්සේ මේ උඩින් තනකොළ දැන් දාලා තියෙනවා. දැන් මොකද මේ පස් එක බහිනවා ටික දවසක් යනකොට. ඉතින් ආයි මට පස් පුරවන්න වෙයි. දැනට මම මේ තනකොළ එහෙම දැම්මා. මේකට තව ටිකක් සමහරට මම උඩින් දානවා පස් ටිකක්. මේක මම මේකට හිතනවා කැරට් වගේ අර රූට් වෙජිටබල්ස් හිටවන්න. කැරට්, බීට්රූට් ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේම මේකෙත් ලොකු ගස් හිටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙත් පොඩි ඒ කියන්නේ හර්බ්ස් වගේ ඒ වගේ පොඩි දේවල්. ඒ වගේම තමයි රූට් වෙජිටබල්ස්. මේ මොකද හොඳට ගැඹුර තියෙනවානේ. ඒ නිසා ඒ වගේ දේවල් තමයි මේකේ හිටවන්න මම ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් බලමු දැන් මේක මම කොහොමද ප්‍රිපෙයාර් කරගන්නේ කියලා. මේක එකපාරටම මම පස් විතරක් දාලා මේ හිටවන්න පටන් ගන්නෑ බීජ. මම මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ටිකක් ඔය කාඩ්බෝඩ් කෑලි දානවා. මෙන්න මේ වගේ හඩියට. ඊට පස්සේ තමයි පස් දානවා. ඊට පස්සේ තනකොළ දැන් වත්තේ තනකොළ කපන ඒවා තියෙන අපේ මේ සයිඩ් යාර්ඩ් එක ඔයගලන්ට පේනවා. තාම එච්චර හරියට මම පිළිවෙල කරගෙන නැහැ. ඉතින් මේකේ තනකොළ කපනකොට ඒ ටික දාන්න පුළුවන්. මම සයිඩ් යාර්ඩ් එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම හිතන්නේ මම මේකට කලින් ඒක රිලීස් කරයි. ඒ වගේම මේ තියෙන අපේ ෆ්‍රන්ට් යාර්ඩ් එක ඔයගලන්ට පේනවද දන්නේ. ෆ්‍රන්ට් යාර්ඩ් එකේ තනකොළ කපන ඒවා ඔක්කොම
එකතු කරලා මෙතනට දාන්න පුළුවන්. ඉතින් එක සැරේම බැරි වුණත් සැරින් සැරේ මේවා කරන ඒවා. ඒ කියන්නේ පස් වලට අමතරව මේ වගේ කාඩ්බෝඩ් කෑලි කුස්සියේ මේවා කරන ඒ වගේ තට්ටුවෙන් තට්ටුවට වෙන වෙන ඒවා දාලා මේක ඉස්සෙල්ලා පෝච්චිය මම මේ පොඩ්ඩක් පස සරු කරගෙන ඉන්න පස පොඩ්ඩක් ප්‍රිපෙයාර් කරගෙන තමයි මේකේ හිටවන්න ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මම අද කරන්නේ මේකට කාඩ්බෝඩ් සහ මං ගෙනාපු පස් පැකට් දෙකක් තියෙනවා. එයින් එකක් ඉස්සෙල්ලා දානවා. ඒ විදිහට තට්ටුවෙන් තට්ටුවට වෙන වෙන ඒවා දාලා තමයි මේකේ හිටවන්න පටන් ගන්නෙ. ඉතින් ඕගලන්ට මං හිතුවා පස්සේ මම මේකේ අප්ඩේට් එකක් දෙන්නම්. මේක හිටවනකොට සහ මේකේ මොන හරි වැවිච්ච ඒවා අස්වැන්න ගන්නකොට මම ටික දවසකින් ඒ කියන්නේ තව ටික කාලයක් යයි අස්වැන්න ගන්න ස්ටේජ් එක වෙනකොට ඉතින් ඒ වගේම මෙතන මට හිතුණා හතරස් දිග රේස් ගාඩන් බෙඩ් එකක් දාන්න. මොකද මෙතන සාමාන්‍යයෙන් හතරස් එකක් දාන එක හොඳයි. රවුන්ඩ් ඒවා දැම්මොත් රවුන්ඩ් මේ જાති ඒවා දැම්මොත් අර ස්පේස් එක නිකන් අහක යනවා. ඒ නිසා මෙතන හතරස් එකක් දාන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලෝ හැමතිස්සෙම ඕගොල්ලන්ගේ වත්තේ ඉඩකඩ මැක්සිමම් පාවිච්චි වෙන විදිහට පෝච්චි කන්ටේනර්ස් හරි මොන හරි ඒවා තියන්න ඕනේ. මොකද එතකොට ඕගොල්ලන්ගේ හැම අඟලකින්ම හැම බිම් අඟලකින්ම ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි. ඉතින් ඔන්න ඔය විදිහට මෙහෙම අයිනෙත් මං ග්‍රෝ බෑග්ස් එහෙම හිටවලා තියෙන ග්‍රෝ බෑග්ස් තියෙනවා. ඒක එච්චරම සාර්ථක නැහැ මේ හරියේ. අර අනිත් පැත්තේ ග්‍රෝ බෑග්ස් වල නම් හොඳට හැදෙනවා. මොකද එතෙන්ට දවස පුරාවට අවුව වැටෙන හින්දා මේ මගේ දෙලුම් පැලේ මං ලෙපින්ටන් ගෙදර ඉන්නේදී පැල කරපු එක දැන් සෑහෙන ඒක උසයි. දැන් මේකටත් වැටටත් උඩින් යනවා. තාප්පෙටත් උඩින් මේක මගේ ඒත් ලෙපින්ටන් ගෙදර ඉන්නේදී හදපු බ්ලූබෙරි පැලේ දැන් මේ සැරේ ගොඩාක් අතු දාලා ඇවිල්ලා තිනවා. මම හිතන්නේ මේ සැරේ සෑහෙන්න ගෙඩි හැදෙයි කියලා හිතනවා. ඕකේ මේ මැන්ඩරින් පැලේ දැන් එකත් සෑහෙන මන්තරමටම කිට්ටු වෙන්නම උස ගිහිල්ලා මේක දෙහි පැලේ මම මේවා කලින් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා. දෙහි ගෙඩි දෙකක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි දැන් අපේ සයිඩ් යාඩ් එක. මම දැන් මේක හදා ගන්න කියලා හදන්නේ. මං ආයි ඊළඟ ක්ලිප් එකෙන් හම්බ වෙන්න. මේ පැකට් දෙකක් තිබ්බා. දැන් එකක් දැම්මා. මේකත් දාන්න ඕනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා මම මේක පොඩ්ඩක් තුනී කරලා ඊට පස්සේ මගේ මේ කොම්පෝස්ට් බින් එකෙන් ටිකක් මෙතනට ගෙනල්ලා දානවා. එතකොට ටිකක් දිරලා යයි. ඔය විදිහට එක එක ලේයර්ස් දාලා ඉන්නවා ඉස්සෙල්ලා. දාලා පොඩ්ඩක් පස්ස ලෑස්ති කරගෙන තමයි මම ඊට පස්සේ හිටවන්න පටන් ගන්නෙ. ඕකේ. අර මම ඉස්සෙල්ලා පෙන්නපු පොඩි පෝච්චියේ මෙන්න මේකෙන් ටිකක් සීඩ්ස් දානවා. මම මේ සීඩ්ස් ඔක්කොම ගන්න බනින්ස් එකෙන්. ඒ වගේම කැරට් සීඩ්ස් ටික මං කවන්නේ රූට් වෙජිටබල්ස් තමයි පොඩි පෝච්චියේ දාන්න ඉන්නේ කියලා. ඒ වගේම ටර්නිප්. ඉතින් දන්නේ මේක කොහොම වෙයිද කියලා. මේක දාන්න කියලා තියෙන්නේ ලේට් සමර් ටු ඕටම් කියලා. ඉතින් දැන් කාලේ හරි දැන් අපේ සමය කිවර වෙගෙන එන්නේ. ඉතින් බලමු මං කෙලින්ම පෝච්චි තමයි තවන් දාන්න යන්නේ. හැදෙයිද කියලා බලමුකෝනේ. මේ වගේ පොඩි වලවල් ටිකක් හාරගත්තා. ඉතින් කැරට් ටික මම මේ පිටිපස්සට වෙන්න දාන මේ තියෙන කැරට් බීජ හරි පොඩි නිකන් අර සූදුරු ඇට වගේ. ඉතින් හරියටම එකක් දාන්න අමාරුයි. මේ වගේ දාලා මේ ගොඩක් හැදුනහම කියන්නේ රොත්තට හැදුනහම පොඩ්ඩක් තින් අවුට් කරන්න. මම කලින් වීඩියෝස් වලත් ඔයගලන් කියලා තියෙනවා. ටිකක් අයින් කරන්න ඕනේ. එක්ක ගලවලා හරි කපලා හරි අයින් කරන්න ඕනේ. නැත්නම් අර එක ගොඩේ තියෙනකොට හරියට කැරට් අලේ මේ ගානට හැදෙන්නේ නැහැ. මට මේ එක දාන්න අමාරු නිසා දානවා. මොකද සමහරවිට මේ හැම බීජයක්ම ජර්මිනේට් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් මේ වගේ යන්තම් පස් ටිකක් දාලා කවර් කරලා දාන්න ඕනේ. ඉතින් මේක ඉක්මනට ජර්මිනේට් වෙනවා සාමාන්‍යයෙන්. කැරට් එච්චරම අමාරු නෑ පැල කරන්න. ඔයගොල්ලෝ මගේ කලින් කැරට් ගලවන වීඩියෝස් එහෙම දැකලා ඇති නේද? ඉතින් ඔන්න මේක උස පෝච්චියක් නිසා මම මේකේ තමයි තවන් දැම්මේ. දැන් ඊළඟ ටිකට මම දානවා ටර්නිප් එක. ඊළඟ රෝ එක මම මෙන්න මේ වගේ ටර්නිප් ඇට දාන මේ අබ ඇට වගේ පොඩි ඇට වගේක් මම කලිනුත් තවන් දැම්මට හරි ගියේ නෑ.
මම දාපු කාලේ වැරදිද දන්නේ. ඒකත් වැඩිපුර දැම්මා. කරෝලයි වගේ ඔයගලන්ට පේනවද දන්නේ. පොඩ්ඩක් යන්තම් යට කරා නම් ඇති. ඊට පස්සේ පස්ටිකවම දාන්න ඕනේ. ටර්නිප් වල ගහල් ගොඩාක් උස්සට යන්නේ නැති නිසා තමයි මම මේ කෙරෝලෙන් දැම්මේ. මොකද කැරට් සාමාන්‍යයෙන් උස්ස යනවා ගොඩක් කැරට් ගහක්. ඉතින් තව ගහකින් හෙවන වෙන්නේ නැති වෙන කාලක් ගන්න තමයි මේ විදිහට කෙරෝලෙන් කැරට් ඊළඟට ටර්නිප් එක ඊළඟට මේ කෙරෝලේ අයිනේ මම අර මල් පැලවල මල් එකේ පොඩි යට දෙක තුනක් දානවා. මේ අයිනෙන් පොඩ්ඩක් දාන්නේ මම වැඩි දාන්නේ මොකද මේකේ ගොඩාක් බුෂ් එක වගේ හැදෙන හින්දා මට එච්චර ලොකුවට මෙතන හදා ගන්න ඕනේ. අර පොඩක් කලර්ස් දෙන්න නිසා තමයි මෙතනින් දාන්නේ. බලමු මේකත් පැලවෙයිද කියලා. ඉතින් ඔන්න ඔය පෝච්චියට ටික හරි. දැන් මේක නම් තව මදි. මේකට තව පේනවනේ පස් ගොඩක් තියෙනවා දාන්න. දැන් මම මේකට කාඩ්බෝඩුයි පස් පැකට් දෙකක් දැම්මා. සෑහෙන පස් මේකට දාන්න වෙනවා. මොකද මේක 200 ගානක් ලීටර්ස් කැපැසිටි එකක් තියෙන ගාඩන් බෙඩ් එකක්. මේක $59ක් මට මතක විදියට ওই 59ක් වගේ මට මතක. මේ ඉතින් ඕගලන්ට එච්චර ගානක් නැහැ. මේක පොඩි ගාඩන් එකක් නම් ඕගලන්ගේ මේ වගේ ඒවා ඉතින් පොඩි ඒවා ටිකක් තිබ්බනම් ඔයගලන්ට සෑහෙන දේවල් වවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පෝච්චි වල අර වගේ පෝච්චි වල වවා ගන්නත් පුළුවන් බැල්කනි එක වගේ. ඉතින් මේව නම් බැල්කනිස් වල තියන්න බෑනේ. දැන් අපේ සයිඩ් යාඩ් එක සෑහෙන ලොකුයි. මන් ඉතින් මේ වගේ තව කීපයක් ගෙනල්ලා දාන්න ඉන්නේ. 4S එකක් හරි මේ වගේ තව රවුම් ඒවා කීපයක්. බලමු ඉතින් අපි ඉස්සරහට කොහොමද කියලා. good morning. අද ඔන්න ඉරිදා දවසක මම අද හදන්නේ අපේ අලුත් ගාඩන් බෙඩ් එකට තනකොළ ටික දාන කපපු තනකොළ පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම්. ඉතින් හස්බන්ඩ් ඉස්සරහයි අපේ සයිඩ් යාඩ් එකේ බෑක් යාඩ් එකේ ඔක්කොම තනකොළ කැපුවා. සෑහෙන තනකොළ ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේකට දාන්න බෑ. එහෙම දාන්න අවශ්‍ය නැහැ. දැන් මේ තනකොළ වල ඒ කොළ පාටනේ හැබැයි ඔකට අක් ගාලා පිදුරු වගේ වෙනවා. මේකේ නයිට්‍රජන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ වත්තේ කපන තනකොළ නිකන් දැන් මේ ඔයගලන්ට පේනවා තනකොළ ටික කපලා තියෙන්නේ. ඉතින් ඒ තනකොළ ගොඩක් වෙලාට මම මේ පෝච්චි වලට ඔයගලන්ට පේනවා ඇති මෙතන ඒව වේලිලා ඔය වගේ පෝච්චි වලට දානවා. මේ පාත්ති වලට දානවා. ඒ වගේ තනකොළ පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ නිකන් විසි කරන්නේ නැතුව මෙහෙමයි. ඉතින් ගොඩාක් දාන්නත් බෑ. තනකොළ අපි කොහොමත් මාසෙකට සැරයක් වගේනේ කැපෙන්නේ. ඉතින් ඊළඟ මාසේ වෙනකොට අර ටික ඔක්කොම දිරලා ගිහිල්ලා. ඉතින් දැන් මේකට මම ඔයගලන්ට පේනවා කුස්සිය කපන කරන ඒවා දාලා තියෙනවා. තව පස් දාලක් තියෙනවා. ඊට පස්සේ දැන් අද තනකොළ දානවා. තනකොළ සෑහෙන දාලා ඊට උඩින් මම පස් දානවා. එතකොට ඉතින් ওই ටික අඩේට බහිනවනේ. ඉතින් ওই විදිහට එක ලේයර්ස් දාලා පොඩ්ඩක් මම මේ ගාඩන් බෙඩ් එකේ පස්ස ඉස්සෙල්ලා ටිකක් හදාගෙන ඉන්නවා. එක පාට පැල හිටවන්න නැතුව. මොකද මේකට නැත්තම් සෑහෙන පස් යනවා. දැනට මං පස් පැකට් දෙකක් වගේ දාලා තියෙන්නේ. දැන් තව දෙකක් ගෙනාවා එදා බනින්ස් ගිහිල්ලා එනකොට. ඉතින් සෑහෙන මේකට පස් අවශ්‍ය වෙන නිසා සහ මේකේ පෝර මට මේ හදා කියන්නේ පොහොර ගතිය තියාගන්න හින්දා හොඳ සරු පසක් කරගන්න හින්දා තමයි මම ওই විදිහට තනකොළයි මේ වගේ එක එකව දාලා ඉස්සෙල්ලා මේ ගාඩන් බෙඩ් එකේ පස හදාගෙන ඉන්නේ. ඉතින් දැන් මම මේක දාගන්නවා මේ ගාඩන් බෙඩ් එකට. මම දැන් වීල්බරෝ එකේ තිබිච්ච තනකොළ ටික දාගත්තා. මේක ඉතින් ඇත්තට දිරනකොට ටක් ගාලා බහින හින්දා තව මම හිතන්නේ වීල්බරෝ දෙකකින් විතර වගේ දානවා. සමහරට මේකට උඩින් පස් ටිකක් දාලා ඊට පස්සේ ආයි තනකොළ දානවා. ওই විදිහට මාරුවෙන් මාරුවට ඔයගොල්ලෝ දාන්න ඕනේ. දැන් මෙතනම නිකම්ම කොම්පෝස්ට් වෙනවා. ඉතින් සෑහෙන සරුවට පස හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලෝ වත්තේ කපන තනකොළ අර විදිහට ගස් යටට ඒ කියන්නේ පෝච්චි වල උඩට ඒ වගේ දානවා නම් නිකන් ඔයගලන්ට මල්චින් කියලා වෙනම මල්ච් වලට ගන්න. දැන් මේගොල්ලන්ට පේනවාද මේ ග්‍රෝ බෑග් එකේ මම මේ කලින් සැරේක ගිය සැරේට ඉස්සලා සැරේද කොහෙද නෑ ගිය සැරේ ඉස්සලා සැරේ කපපු තනකොළ දාලා දැක්කද ඒක දිරනවා නිකන් මේ පිදුරු වගේ වෙනවා.
ඔයගොල්ලෝ මේ සල්ලි දීලා මල්චින් වලට වෙනම අර sugar cane මල්චින් ගන්න ඕනේ බනින්ස් එකේ වගේ. මම මේ කියන්නේ මෙහි ඉන්න අයට මේ ඒගොල්ලන්ට ගන්න මේ හදා ගන්න විදිහ. ඔයගොල්ලෝ වෙන රටක හිටියත් මං හිතන්නේ ඔයගොල්ලන්ගේ මේ තනකොළ කපනේව දැන් ඔයගොල්ලන් පේනවා මම මෙතෙන්ට දාලා තියෙනවා. ඒ වගේ මල්චින් වලට පාවිච්චි කරන්න පුළුවන්. නිකන් කුණු බක්කිය කියන්නේ අපි ග්‍රීන් බින් එකට තමයි කොහොමද දාන්නේ ඒවා ගිහිල්ලා ඒගොල්ලෝ රීසයිකල් මේ කියන්නේ පොර හදන්න පාවිච්චි කරන ආණ්ඩුවෙන් ඉතින් මේ විදිහට දැන් මේවා කළා තව ටිකක් මේකට දාලා ඉවරලා මම තව පස් දානවා ඒ විදිහට එක එක ලේයර්ස් වලට දානවා එතකොට තමයි අර හොඳට මේ පොර ටික ගානට හැදිලා එන්නේ ඉතින් මම දැන් ඒ ටික කරගන්න හදන්නේ මම දැන් දෙවෙනි වීල් බැරෝ එකක් ගෙනල්ලා දැම්මා තනකොළ ඊට පස්සේ මම දැන් මේ පස් පැකට් එකක් දානවා පැකට් එකක්ම දානවා මේකට උඩින් දාලා මං හිතන්නේ මං කීප දවසක් තියලා බලනවා මොකද මේක අඩියට බහිනවා අනිවාර්යෙන් ඊට පස්සේ තමයි ආයි තනකොළ එකක් හරි ඊට පස්සේ කිචන් ස්ක්‍රැප් ඒ වගේ දාලා මේක සාමාන්‍යයෙන් උඩ හරියට උඩට එනකල්ම වගේ පස් ටික හදාගෙන ඊට පස්සේ තමයි මම මේකේ මොනවා හරි හිටවන්න පටන් ගන්න. දැන් ඉතින් අපේ සමයකත් දවස් කීපයකින් ඉවර වෙනවා. ඊට පස්සේ ඕටම් වින්ටර් එකට හරියන මොන හරි ගස් මේකෙන් පැල තමයි මේකේ මම හිටවන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් මම මේ පස් එක දා ගන්නවා දැන්. මම දැන් පස් ටිකක් දාගත්ත ඔන්න අවුවකුත් ආවා ඒ ගමන. මේ දැන් තාම 9ටත් නැහැ. ඉතින් මම වැඩි අවසර වෙන්න ඉස්සෙල්ලා යන්න ඕනේ. ඇතුළට මේ දැන් මේ පස් එක මම මෙහෙම තුනී කරගත්තා. දැන් මේ පැකට් එකක්ම දැම්මා. ඔයගලන්ට පේනවනේ පොඩ්ඩ වෙනවා දානකොට මේ කියන්නේ ලොකු ලේයර් එකක් වෙන්නේ එක පැකට් එකකින්. මේ මම දැන් මේක චුට්ටක් මෙහෙම තියෙන්න ඇරලා තමයි ඊළඟට දාන මොන හරි දාන්නේ. කියන්නේ දැන් කිචන් ස්ක්‍රැප් වගේ මෙතනට දාන්න පුළුවන් කුස්සිය කපනකොට නේවා. ඊට පස්සේ මම තව සමහර විට තනකොළ ලේයර් එකක් කුයි පසුයි දාන්න වෙයි. දැන් මේක අඩියට කියන්නේ පොඩ්ඩක් මේක බහින කල් ඉන්නවා මම එක පාට මේකට දැන් තව පස් දාන්න නැහැ. පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ තමයි මේක ටික ටික টොප් අප් කරන්නේ. බලමු ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු කොහෙනෝ. Okay, see you. ඔන්න අද පෙබරවාරි 28 2026 අපේ ඉතින් සමයකේ අන්තිම දවස මේ තියෙන මගේ ගාඩන් බෙඩ් එක මේ මන් හරි ගස්ස තිබිච්ච එක ඔයගලන්ට මතකනේ කලින් වීඩියෝස් වල දැන් මේ පැල වෙලා තියෙන ඒවා නම් මේ වට්ටක්ක පැල මේවා මම පැල කරපුවා නෙමෙයි මම මේකේ තාම පැල කරන්න පටන් ගත්තේ නැහැ මොකද මම මේකට දැම්මනේ ඔයගලන්ට මතකනේ දාපු දේවල් මොනවද කියලා දැන් ටිකක් පස්සක පොඩක් පල්ලෙහාට ගිහිල්ලා පහලට බැහැලා තියෙන මොකද තනකොළ ටික එහෙම දිරනකොට පස් ටික බහිනවා මේ වැවිල්ල මම අර කුස්සියේ කපනකොට නේව නිකන් ගෙනල්ලා දැම්ම දැන් ඒවා තමයි පැල වෙලා තියෙන්නේ මොකද පහුගිය දවස් ටිකේ ගොඩාක් වැස්සා දැන් මේ පේනවනේ වැහි කළු මේ මෙතනට එච්චරම පේන්නේ දැන් අද නම් ටිකක් හොඳයි පහුගිය දවස්වල ගොඩාක් වැස්සා ඉතින් වැස්ස ගමන් මේ අර තිබිච්ච ඇට අනම්මනම් මේ බීජ තිබිච්ච ඒවා මේ කපනකොට නේව සේරම පැල වෙලා දැන් උඩට එනවා හැබැයි මේව මම අයින් කරන්න කියලා හදන්නේ මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ වෙන දෙයක් ඊට ඉස්සෙල්ලා මෙන්න මේක පෙන්වන්නකො මම ඔයගලන්ට එදත් පෙන්නුවනේ මේ පෝච්චිය දැන් මේ කැරට් පැල කරපුවා ඔන්න මතු වෙලා තියෙනවා කැරට් මං ස්ක්‍රීන් එකේ දාන්නම් කොච්චර දවසකට පස්සේද කියලා මේක රෙඩ් රැඩිෂ් හරි මට මතකත් නෑ දැන් මෙතනට දැම්මේ මොකද්ද කියලා බලන්නකෝ මම වීඩියෝ එක බලලා එතන ස්ක්‍රීන් එකේ දාන්න මේ නම් අයිනේ දැම්මේ මල් පැල වගේ මල් මේ චූටි ඇට වගේ ඉතින් ඒකේ ඔන්න පැල වේගෙන එනවා දේවල් මේකේ මම අද කරන්න යන්නේ මෙන්න මේක ඔයගලන්ට මම පෙන්නුවා නේද ෂෝට් වීඩියෝ එකේ මේ ඉන්ග්‍රවුන්ඩ් කොම්පෝස්ට් බින් එක මේක මොනවත් මේකේ හිටවන්න කලින් දැන් මේක දාන්න යන්නේ අරක මැද්දෙන් තියලා එතකොට ඒකට දාන්න පුළුවන් කුස්සිය කපනකොට නේව දාපුවාම සෑහෙන්න පෝරක් එකතු වෙනවා මම දැන් දාගෙන ඉවරලා පෙන්නන්න මම මේ තනි අතින් හින්දා මේක පෙන්නන්න අමාරුයි ගලවලා ඉවරලා ඒක ඇතුළට දැම්මට පස්සේ ගාඩන් බෙඩ් එකේ මම ඔයගලන්ට පෙන්නන්න. දැන් මෙන්න පෙට්ටියෙන් එළියට ගත්තට පස්සේ මෙන්න මේ වගේ එක දිග ඇරෙනවා. මෙහෙම මැද්දෙන් මම දැන් හරි මැද්දෙන් තියන්න යන්නේ මේ ගාඩන් බෙඩ් එකේ. මැද්දෙන් මෙහෙම තියලා මම හිතන්නේ මම හාරන්න වෙනවා මේක. හාරලා ඉවරලා තමයි බස්සන්න වෙන්නේ.
දැන් මේ විදිහට වලක් හැරුවා. දැන් මේක මෙන්න මෙහෙම ඇතුළට දාන්න ඕනේ. ඒක මං හිතන්නේ කරකවලා මේක හරි ගස්සන්න ඕනේ. මේක මං හිතන්නේ ගොඩක් ගැඹුරට දාන්න ඕනේ අර පින්තූරේ තිබ්බ විදිහට. මම දැන් එහෙම කරන්න විදිහක් නැහැ. මම දැන් මේ ගානට තියනවා කියලා හිතුවා. මොකද කොහොමත් අර හිල් වලින් හැදෙන දැන් මේක ජූස් එක වගේ හැදෙනවානේ කොම්පෝස්ට් දානකොට. ඒක ඔක්කොම මේ බේරිලා යනවා යටට. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් ඊට පස්සේ මේක පොඩ්ඩක් සිකියෝ කරගන්න ඕනේ. පස් ටික දාලා දැන් ඔයගොල්ලන්ට පේනවනේ මම තනකොළ දාපුවා අඩියට මම මේ තට්ටුනේ මාරුවට දැම්මේ. ඒ ඔක්කොම තියෙනවා. මේ ප්ලාස්ටික් නෙමෙයි මේක බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික් එකක් අර මගේ කොම්පෝස්ට් බින් එකෙත් මේ කුස්සියේ තියෙන කොම්පෝස්ට් බින් එකේ තියෙන ඒ බෑග් ඒවා දිරනවා. ඒ ඕගලන්ට මේ ප්ලාස්ටික් බෑග් වගේ පෙවුනට ඒවා දිරනවා ඔක්කොම. පැලවෙලා තියෙන මේවා ටිකක් ගියා. දැන් මේ විදිහට මම මේ ගානට තියනවා. මෙන්න මෙහෙම. තියලා දැන් මේකට මේ මැද්දට තමයි දාන්න ඕනේ කුස්සියේ කපන කරන ඒවා. මම දැන් ඉන්න කොංගලන් පෙන්න. දැන් මම මේ කුස්සියේ ඒවා වගේ දැම්මා. මේ එච්චර නැහැ අද. මොකද මම තව බින් එක එකතු කරන හින්දා. ඉතින් දැන් මේ විදිහට ඔයගලන්ට ඒ කපන කරන ඒවා ඊට පස්සේ මේකට තනකොළ දාන්නත් පුළුවන් කියලා තියෙනවා. මොකද green stuff දාන්නත් ඕනේ. කොළ පාට ඒවා දැන් තනකොළ කපන ඒවා ඒ වගේ ඒවා පොඩ්ඩක් දාන්නත් පුළුවන්. කෑම ඒ කියන්නේ එළවලු කපන ඒවා ඒ වගේ දේවල් දිරන ඕනම දෙයක් මේකට දාන්න පුළුවන්. හොඳේ තියෙන්නේ මේකේ පියනක් තියෙනවා. ඒ නිසා මේ සත්තු අදින්නේ එහෙම නැහැ. දැන් ඔයගලන්ට ඒව දාලා මේක පියනෙන් වහන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් අර දාන ඒව දැන් මේ මං දාලා නැහැ නේ එච්චර. මං ආයි දාන වෙලාවක පෙන්නනවා මේක උඩට එනවා. මේ එතකොට මේකේ දිර පහලට අර පෝෂක කොටස් ඔක්කොම පසට එකතු වෙනවා. ඉතින් හරි ලේසි. එතකොට මේ මට විශේෂයෙන් මේකට කැමති උනේ මේ ලිඩ් එක තියෙන හින්දා මට ඒතර කුස්සිය එකතු කරගෙන ඉන්න ඕනේ දවස් ගණන්. එදාට එකතු වෙනවා මේකට ගෙනල්ලා දාන්න පුළුවන්. මොකද මගේ කුස්සියේ තියෙන කොම්පෝස්ට් බින් එකක් මම මේ සිංක් එක යට තියාගෙන මම කලින් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක මම තියාගත්තේ. දැන් බලමු මේකේ මොන හරි මම මේ පැල කරනකොට ඔයගලන්ට පෙන්නන්නම්. සමහර දැම්ම පැල කරන එක නැහැ. මොකද්ද පැල කරන්න කියලා ඩිසයිඩ් කරන්න ඕනේ. මේ සීඩ්ස් වගේක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ අලුත් ගාඩන් බෙඩ් එක තියෙන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක බලලටත් ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න එනකල් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම් මේකේ මම පැල හිටවනකොට මොනවද හිටවන්නේ කියලා. නැත්තම් වීඩියෝ එක දිග වෙනවනේ. Okay. See you in the next one. Bye bye.